ඔය මගේ එකම දුව. මම හිතුවේ එදා හම්බුනේ නාගේ අක්කා කියලා. ඒත් අක්කා කෙනෙක් තමයි. එතකොට අර බෝනික් කතායක දුන්නේ දුවගේ මාමා වෙන්නේ නැති. පුතේ මොකෝ මේ වෙලාවේ හැරගෙන ඔයා මම තාත්තත් එක්ක හිමේ සෙල්ලම් කරනවා දැක්කම සෙල්ලම් කරා ඔව් ඊළඟට මම වැටුණා ඇයි යන්නේ නෑ පුතේ දැන් ඔයා නිදා ගන්නකෝ අපි හෙට උදේම ආච්චිම්මලා ගෙදර යන්න ඕනේ තුයි පවි හෙලෝ. හෙලෝ අයි මං ක්‍රිෂාන් මල්ලි. කෝ අක්කා ඉන්නවද? ඔව් අක්කා උදේ තිසඟිත් එක්ක ආවා මේ ඔහේ ඉඩමක් ගුණන් අස්සම් කරන්න තියෙනවා කියලා.
ඔව් අයියේ. අම්මා කිව්වේ මොකද පරක්කු කියලා බලන්න කියලා. බස් පරක්කු ඇති. මේ ඒක නෙමෙයි. මොකද්ද විකුණන්න තියෙන ඉඩම? මහගෙදරවත් උඩ කෑල්ල. මට රට යන සල්ලි වගේ මදි වෙලා තියෙනවා. ඒකයි විකුණන්නේ. එහෙනම් ඉක්මනට වැඩ ඉවර කරලා අක්කා ඉක්මනට ගෙට. අම්මේ. අක්කා උපවාසම් කරපුවම ගියානේ. පොඩි ළමයව තනියම ගෙදර දාලානේ ආවේ. අනිත් එක කමල් පුතා හැම දෙයකම කෙල ගහනවා. ඒකයි ඉක්මනට ගියේ. ඒ ඉතින් අම්මේ කමල් අයියා අක්කගේ විස්තරය ඔක්කොම දැනගෙන කසාද බැන්නේ. එහෙම තියෙන්නේ නැති දැන් ඔහොම කියන එක හරිද? දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නැහැ. අපේ යුතුකම් අපි කරමුකෝ. අක්කට කියලා අනාගතයක් තියෙන්න එපා. මේ ඔන්න දාන ටික දෙයක් ලෑස්තිලා අර උපවාසම් කරපු තැන මගේ කන්නඩි දෙක දාලා ඇවිල්ලා. ඔළුව කැක්කමයි ඉන්න බෑ. ඔයාටත් දැන් කිසිම දෙයක් මතක නැහැ. හොඳයි සාදුනාදයක් පවත්වන්න. සාදු. මේ පින්වතුන් විහාරස්ථානයට පැමිණලා මහා සංඝරත්නයේ උදෙසා අද දාන පූජාමය පින්කමක් සිදු කරලා ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාමය පින්කමක් සිදු කරලා ඒ නමින් මිය පරලෝ යන්ට යෙදුන නලින් බාලසූරිය ආදරණීය මහත්මාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේ මේ රැස් කරගන්න යෙදුනා වූ සියලුම කුසල් එතුමාගේ භවගාමී ජීවිතයට මේ පින් අනුමෝදන් කරමු. ප්‍රාර්ථනීය තුන් බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ කරගනිත්වා සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.